හායි කොහොමද යාලට? අද මම හදන්න යන්නේ ඉන්දියාවේ ජනප්‍රියම කෑමක් පූරි. ඉතින් පූරි කන්න හදන අල මසාලා එකත් හදන විදිහ මේ වීඩියෝ එකෙන් බලමු. මුලින්ම අපි අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා බලමු. මම මේක හදන්න අවශ්‍ය ද්‍රව්‍ය ටික ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. මෙතන මම ආට පිටි ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. ඒකට ලුණු කුඩු තේ හැන්දක් සහ පොල් තෙල් මේසෙන්දි එකමාරක් විතර එකතු කරනවා. දැන් මේ ටික හොඳට කලවම් කරගන්නවා. ඊළඟට මේ වගේ වතුර ටික ටික එකතු කරලා තද පිටි මෝලියක් එන විදිහට හදා ගන්නවා. මේකට වතුර වැඩි කරගන්න එපා. මේ වගේ වතුර ටික ටික දාලා හොඳ ඝන පිටි මෝලියක් අනා ගන්න. ඊට පස්සේ මේ පිටි එක හොඳට ඇනුනට පස්සේ මම තවත් විනාඩි 2ක් විතර මේ පිටි එක හොඳට නීට් කරගන්නවා. දැන් හරි. දැන් මම මේ විදිහට පොල් තෙල් ටිකක් ගාලා විනාඩි 15ක් විතර මේ පිටි එක වහලා තියාගන්නවා. එතකම් මම පූරි එක කන්න හදන අල මසාලා එක හදා ගන්නවා. අල මසාලා එක හදාගන්න මෙන්න මේ වගේ පොඩි කෑලි හිටින විදිහට අල පොඩි කරගන්නවා. ඊළඟට භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් එකතු කරනවා. තෙල් එක රත් වුණාට පස්සේ සූදුරු, එනසල්, කුරුඳු පොතු සහ කරාඹු නැටි එකතු කරනවා. ඊළඟට අප සහ සුදු ලුණු ටිකත් එකතු කරනවා. දැන් බීලුණු, අම්මිරිස්, කරපිංචා, රම්පෙ ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ඊළඟට පොඩිවට කපාගත්ත වියලි මිරිස් ටිකත් මේකට එකතු කරනවා. දැන් තක්කාලි ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. මේ වෙලාවේදී තක්කාලි ටික හැන්දෙන් මේ විදිහට මම පොඩි කරගන්නවා. ඊළඟට කහ කුඩු තේ හැඳි භාගයක්, මිරිස් කුඩු තේ හැඳි එකමාරක් සහ රසායන ලුණු එකතු කරගන්නවා. දැන් මේ ටික මේ විදිහට කලවම් කරගන්නවා. මේ වෙලාවේදී මම වතුර අඩු කෝප්පයක් මේකට එකතු කරනවා. මේ මිශ්‍රණය රත් වුණාට පස්සේ ඒකට තම්බලා පොඩි කරගත්ත අල ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ඔයාලට තියෙනවා නම් පොඩිවට කපාගත්ත කොත්තමල්ලි කොළ ටිකුත් මේකට මේ වෙලාවේදී එකතු කරගන්න පුළුවන්. දැන් අපේ අල මසාලා එක හදලා ඉවරයි. දැන් මම මේ පිටි මෝලිය මේ වගේ කෑලි දෙකකට කඩා ගන්නවා. ඊළඟට මේ වගේ පොඩි ගුලි වලට වෙන් කරගන්නවා. දැන් මේ විදිහට පිටි ගුලියක් අරගෙන හොඳට තුනී කරගමු.
මේ පූරි ටික ඔක්කොම එකම ප්‍රමාණයෙන් හදා ගන්න ඕන නිසා මම මේ වගේ බෝතල් මූඩයක් අරගෙන රවුමට කපා ගන්නවා. මේ බලන්න මේ වගේ ඔක්කොම ටික හදාගමු. ඊළඟට මේ වගේ අයින් කැපුණේවා ටිකත් ඔක්කොම එකතු කරලා ආයෙත් මේ වගේ අනා ගන්නවා. ඒවත් මේ වගේ පොඩි බෝල වලට කඩලා ආයෙත් තුනී කරගමු. මේ තියෙන්නේ අපි හදාගත්ත පූරි ටික. දැන් මේ ටික හොඳට තෙලේ වැදගමු. මේ වගේ භාජනයක් අරගෙන මම පූරි ටික බෙදෙන්න අවශ්‍ය ප්‍රමාණයට තෙල් එකතු කරගන්නවා. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මේ වගේ අපි හදාගත්ත පූරි එකක් තෙලට දාගමු. ඊළඟට හැන්දෙන් මේ වගේ හොඳට තෙල් ඉහින්න ඕනේ. එතකොට තමයි පූරි එක හොඳට පිම්බිලා එන්නේ. ලිපේ ගින්දරත් ගොඩක් වැඩි කරගන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයේ තියාගන්න. මේ විදිහට ඔක්කොම පූරි ටික අපි හදාගමු. මේ තියෙන්නේ අපි හදාගත්ත පූරි. මේ බලන්න මේ පූරි ටික හරිම ලස්සනට පිම්බිලා ඇවිත් තියෙනවා. ඉතින් ඔයාලත් හදලා බලන්න. හදලා බලලා කමෙන්ට් එකකුත් දාන්න. පූරි කියන්නේ හරිම රස ඉන්දියානු කෑමක්. ඉතින් ඔයාලා දිගට මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් මගේ YouTube channel එකත් subscribe කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.